මාගේ පුත්‍රය, නුඹ මාගේ කීම් පිළිගෙන මාගේ ආඥා නුඹ වෙත තබාගෙන ප්‍රඥාවට ඇහුම්කන් දී ඥානයට නුඹේ සිත යොමු කරන්නෙහි නම් එසේය. නුඹ නුවණට හඬ ගසා ඥානයට නුඹේ ශබ්දය නගන්නෙහි නම් නුඹ රිදීමෙන් ඇය සොයා නිදාන ගැන මෙන් ඇය ගැන විභාග කරන්නෙහි නම් නුඹ ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීම තේරුම් ගන්නෙහිය. දෙවියන් වහන්සේ හැඳින ගැනීමටද පැමිණෙන්නෙහිය. මක්නිසාද ප්‍රඥාව දෙන්නේ ස්වාමින් වහන්සේය. උන්වහන්සේගේ මුඛයෙන් දැනගැන්මද ඥානයද පැමිණෙන්නේය. උන්වහන්සේ අවංක තැනැත්තන්ට හරි ප්‍රඥාව රැස් කර තබනසේක. ඍජු ලෙස හැසිරෙන්නන්ට උන්වහන්සේ පලිහක් වනසේක. එසේ උන්වහන්සේ යුක්තියේ මාවත් ආරක්ෂා කරමින් තමන් භක්තිවන්තයන්ගේ මාර්ගය සුරක්ෂිත කරනසේක.